උදෑසන ඔබ සහ මා මැද්දේ අද දවසේ ක්‍රියා කරමින් සිටිනවා. Lord is working in mid of you and I in this moment, in this day. දනේශලේ කොත්‍රොහි ශන්ත්‍රා මන්ත්‍රී මන්ත්‍රණ කලෝහි ශන්දරබ යේසුස්ගේ නාමයෙන් In the name of Jesus. අද දවසේ ඔබගේ දරුවන්ට ආශිර්වාද කරනවා. Bless your children today. අද දවස ස්වාමීන් වහන්සේ තුල ආශිර්වාද Bless කරනවා. today in the Lord. මේ මොහොත ස්වාමීන් වහන්සේ තුල ආශිර්වාද Bless කරනවා. this moment in the Lord. ස්වාමීන් වහන්සේගේ තේජසේ මහිමෙන් නුඹලා බැබලෙන්න ආශිර්වාද Bless you to කරනවා. shine from the glory and grace of the Lord. ස්වාමීන් වහන්සේගේ ආත්මය නුඹව රැගෙන යන පිණිසයි ආශා Pray කරනවා. the Spirit of the God to take you. ස්වාමීන්ගේ ආත්මය නුඹේ පවුලට මඟ පෙන්වන පිණිසයි ආශා Pray කරනවා. the Spirit of the God to guide your family. අද දවසේ නුඹ ස්වාමීන් වහන්සේගේ ලේවලින් මම මුද්‍රාවක් කොට තබනවා. I seal you from the precious blood of Jesus today. අද දවසේ ක්‍රිස්තුස් වහන්සේගේ විශේෂ ලේවල වැස්ම නුඹ මත තබනවා. I keep upon a special blood coat covering upon of Christ. නුඹේ ජීවිතයට එරෙහිව තිබෙන සියලුම සතුරාගේ හැම සැලැස්මක්ම සාතන්ගේ හැම ක්‍රියාවක්ම යේසුස්ගේ නාමයෙන් ශාප කර මම නුඹ ඉදිරියේ කඩා දෙනවා. I curse and break all the plans and work of Satan before you in the name දැන් of Jesus. යේසුස්ගේ නාමයෙන් මේ මොහොතේ නුඹ මොන වාතාවරණයේ සිටියත් මේ වාතාවරණයට අවශ්‍ය දේව අනුග්‍රහය නුඹගේ හිස මත තබනවා මම. Keep upon your head the God's grace under any circumstances you are walking now. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඉසාක්ගේ දෙවියන් වහන්සේ, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ, අනාගත වතුරු කිංස්ලගේ දෙවියන් God of වහන්සේ. Abraham, Jacob, and Isaac, and Kingsley prophet, Kingsley's God. අද මේ මොහොතේ නුඹ පොර බදමින් දුක් විඳමින් කල්පනා කරමින් සිටින නුඹේ ප්‍රශ්නයට මේ දැන් ස්වර්ගයෙන් උත්තර ලැබෙන පිණිස පියාගේ පුත්‍රගේ සුදුතුන්ගේ නාමයෙන් නුඹ උදෙසාම නුඹේ නම කියා නුඹට ආශා කරනවා. I call upon your name and pray for you for the issue that you are struggling in you from the name of the Father, Son, and the Holy Spirit. නුඹේ ජීවිතයට දේව සැලැස්ම දේව කැමැත්ත පැමිණීමට එරෙහිව ඇති පළවන ස්වර්ගයේද ගුවනේද භූමියේද පොළව මට්ටමේද මේ ස්ථානයේද නුඹ මේ යාච්ඡාව සාගනින ස්ථානයේද නුඹට විරුද්ධව ක්‍රියාත්මක වෙන හැම සැලැස්මක්ම මේ මොහොතේ යේසුස්ගේ නාමයෙන් තාඩා කරනවා. I prohibit all the plans against you. God's will accomplish in your life in the name of Jesus. All blessers. නුඹට විරුද්ධව ඔසවන කිසි ආයුධයක් සඵල නොවේ. No weapon will prosper form against you. සාතන්ගේ කිසි සැලැස්මක්වත් යක්ෂයාගේ කිසි අරමුණක්වත් මිනිසුන්ගේ අරමුණක්වත් අන්ධකාර ලෝකේ ක්‍රියාවක්වත් නුඹට විරුද්ධව නැගිටින්නේ නැත. ඒ අනුභව පරාජය කරන්නේ නැත. මම යේසුස් වහන්සේගේ ලේවල වැස්ම නුඹ මත තබනවා. I keep the blood coat covering of Jesus upon you. No any work or plan of Satan, no enemy or any dark force will defeat you or stand නුඹට against you. විරුද්ධව යක්ෂයාද දවසේ හත්මගකින් ඇවිත් 490 ගුණයකින් පරාජය ප්‍රකාශ කරනවා. I declare Satan's defeated for 90 times today. නුඹ අද දවසේ මේ මොහොතේ අත තබන්ට යන නුඹේ සියලු වැඩ සුභසිද්ධ වේවා කියා ආශිර්වාද කරනවා යේසුගේ නාමයෙන්. Bless in the name of Jesus that all the work that was started today will be prospered. सर्व पराक्रम सर्व बलधारी सर्व ज्ञान सर्व वासी देवियन वासे में मोहते नुबट जय देवे नुबे इल्लीम देशबला अप्पा पियोरल्लस करुणावे नुबे देशबला सुदिनसेका. Almighty, omnipotent, and omniwise God will look at us as the Father this moment and give the victory. स्वामिन वासेगे हस्तय නුඹට පෙරටුවන සේකා උන්වහන්සේ නුඹ මුදන සේකා උන්වහන්සේගේ දේව දූතයන් නුඹට උපකාරයට වන සේකා. God's hand walked before you and he sent his angel to your favors. සාතන් උගේ අධිපතියන් උගේ දූතයන් උගේ සහචර සේනාවට නුඹට විරුද්ධව සිටින්න බැරි වන පිණිස නුඹ වටා ගිනි වලල්ලක් ආරක්ෂිත වලල්ලක් රශ්මිය වලල්ලක් තබා මම නුඹව
යේසුගේ නාමයෙන් ආරක්ෂා කරමි. I protect you in the name of Jesus, keeping a securely fire fence around you in the name of Jesus. නුඹ අද දවසේ අත තබන සියල්ල සඵල කර දෙමි. Prosper everything today that you start in the name of Jesus. නුඹගේ වියදම් කරන මුදල් සඵල කර දෙමි. Prosper your money that you are spending. නුඹේ හැම සලස්මක්ම ඉටු කර දෙමි. Accomplish all your plans, amen. නුඹේ පුරුෂයා භාර්යාව ආරක්ෂා කර දෙමි යේසුගේ නාමයෙන්. Protect your husband and wife in the name of Jesus, amen. නුඹේ දරුවන් යේසුස්ගේ නාමයෙන් රැක දෙමි. Protect your children in the name of Jesus, amen. නුඹේ නිවස යේසුස්ගේ ලේවලින් පවිත්‍ර කර ආරක්ෂා කරමි. Bless and protect your house from the blood of Jesus, amen. මගේ මේ හඬ ඇහෙන සීමාන්තර දක්වා යේසුස් වහන්සේගේ බලය ක්‍රියාත්මකයි කියා මම යේසුස්ගේ නාමයෙන් මගේ යෝෂාව කල්වරි ලේවලින් බලවත් කර මුද්‍රා කර නුඹට නිදහස් කරමි. I empower my prayer with the blood of Calvary and release it in the Lord Jesus' name. ඊස මුදුනේ සිට දෙපතුල දක්වා නුඹේ ශරීරයට සම්පූර්ණ සුවය දෙමි. Complete healing to your body from head to feet. යක්ෂයා නුඹගේ ඇතුළාන්තේ ශරීරයේ කොටසක් හෝ පිටස්තර කොටසක් රෝගයට පත් කරන්න ක්‍රියාත්මක වෙමින් තිබෙනවද? මම නුඹේ ශරීරයේ ඇතුළද පිටතද යේසුගේ ලේන් මුත්‍රා කරලා සෝදලා පවිත්‍ර කරලා සුව කරලා ආරක්ෂා කර දෙමි. I cleanse and heal your body internal and externally from the precious blood of Jesus Christ and heal you. නුඹට විරුද්ධව යක්ෂයාට සිටින්න බැරි වන පිණිස යේසුස් වහන්සේගේ පවිත්‍ර රුධිරයෙන් ජීවමාන ලේන් නුඹව මුත්‍රා තබමි. Seal you from the precious alive living blood of Jesus Christ, the Satan cannot against you. सर्व पराक्रम सर्व बलधारी सर्व व्याप्त सर्व ज्ञान सर्व विक्रमान्वित यहोवा यन नामे नुඹට ජය කියා මම හත්විදි ආශිර්වාද නිදාස් කරමි. Release 7 kind of blessings. I declare that all the victory to you in the name of Almighty, omnipotent, omniwise, නුඹට omnipotent. අකල් රෝග නැත අකල් මරණ නැත අකල් ශාප නැත නුඹට විරුද්ධව යක්ෂට සිට ගන්න බැරිය නුඹට විරුද්ධව සාතන්ට ක්‍රියා කරන්න බැරිය මක් නිසාද යේසුස් වහන්සේගේ ලේන් නුඹේ පුතාව නුඹේ දුව නුඹේ අම්මා තාත්තා නුඹේ භාර්යාව පුරුෂයා නැන්ද මාමා මුළු නිවස සියල්ල ලේන් වසමි. I cover our belongings and every loved one from the precious blood of Jesus. ජීවමාන යේසුගේ නාමයෙන් In the name of living God, Jesus. දැන් නුඹලගේ ශරීරයේ කොතන හරි රෝගයක් තිබෙනවා නම් අත තියාගන්න. If you have any sickness in your body, lay hand to you. යේසුස්ගේ නාමයෙන් නුඹ අත තබාගෙන සිටින ස්ථානයට දිව්‍ය සුවය දෙමි. In the name of Jesus, give you divine healing to the place you are touching. නුඹගේ ශරීරයේ තිබෙන සියලු රෝග යේසුගේ නාමයෙන් දැස්වයි. ලබන්න සුවය. ලබන්න සුවය. මම යේසුගේ නාමයෙන් අර කරනවා. අර කරනවා. මේ වේදනාව මේ කැක්කම මේ රෝගය මේ අමාරුකම පහ වෙන්න. Remove. යේසුගේ In the නාමයෙන් name of Jesus, සුවය නිදහස් කරනවා. release healing. 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 ආශාවලම යේසුගේ නාමයෙන් In the name of Jesus, created heaven and earth. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් Lord Jesus, නුඹට සුවය ස්ථිරයි. healing is ඒ confirmed. වගේම Similarly, නුඹ ආර්ථික අමාරුකමක් ඇත්නම් if you have any financial difficulty, නුඹේ අවශ්‍යතාවය මම යේසුස්ගේ නාමයෙන් ආර්ථිකේ නිදහස් කියනකොට කෑ ගහලා අවශ්‍යතාවය කියන්න. when I said in the name of Jesus, I will set it free. නුඹට ගෙවා ගන්න අවශ්‍ය විදින මුදලේ අවශ්‍යතාවය කියන්න. Tell me the amount that you need to pay off. මේ සතියේ උත්තර ලැබෙන්න යනවා. This week you're going to get the answer. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් Powerful name of Jesus. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් Powerful name of Jesus. ආද දවසේ නුඹට රැවතුන ආර්ථිකය Yes, against you. යේසුගේ නාමයෙන් මේ අවශ්‍යතාවය නිදහස් Release, amen. සපයා දෙමි. I provide. සපයා දෙමි. Provide. මම ස්වර්ගයේ දුරට වරිමි. I open divine gates. ස්වර්ගයේ දුරට වැර Open divine gates. ආශිර්වාද කරමි. And bless. ඒ වගේම Similarly, නුඹ සිතන පතන සියල්ල ඉෂ්ට වේවා. accomplish all your wishes and thoughts. උදා වෙන ඉර The sun is dawning. උදා වෙන ඉර The sun which is dawning. යේසුස්ගේ නාමයෙන් In the name of Jesus. නුඹට
ආශිර්වාදයක් වේවා. May it be a blessing to you. හමන සුළඟ The wind that is blowing ආශිර්වාදයක් will වේවා. be a blessing to you. බොන වතුර The water that you drink දිව්‍ය ඖෂධයක් may be වේවා. a divine medicine. කන කෑම Or the food that you eat දිව්‍ය ආහාරයක් may be a වේවා. divine meal. සතිය පුරාවටම ආහාර සුවය ලැබේවා. Throughout the week you may be healing in the food. මා තුළ ඇති ආලේපයෙන් The anointing in me, ප්‍රියානෝය පුත්‍රයානෝය the Father and the Son, ශුදුතුනි යන ත්‍රිත්වය Holy නාමයෙන් Trinity, Holy Trinity name. මෙලෙස ආශිර්වාද කරමි. Bless you like this. ආමේන්. Amen. ආමේන්. Amen. අත්පල සන්නාදයක් දෙන අතර Whilst giving an applause, ඔබ ලයික් එකකුත් දාන්න. you give a like also to the channel එක video. subscribe කළ නැත්නම් ඒකත් කරන්න. If you have not subscribed the channel,